අදත් ඔයගොල්ලන්ට අලුත් vlog එකක් අරගෙන තමයි ආවේ. අද අපි ඔයාලව අපේ අලුත් ගෙදර හෝම් ටුවර් එකක් එක්කන් යන්න තමයි හදන්නේ. අපි දැන් මේ ගෙදර පදිංචිට ඇවිල්ලා නම් පොඩි දවසක් වෙනවා. හැම දෙයක්ම ඉතින් හිමින් කරගෙන ෆයිනලි අපි දැන් යම් තාක් දුරකට මේ ගෙදර සෙටල් වෙලා ඉන්නේ. අපි හිතුවා ඔයගොල්ලෝ අපේ අලුත් ගෙදර හෝම් ටුවර් එකක් එක්කන් ගියොත් හොඳයි කියලා. ජපානයේ ගෙයක් මාරු කරලා වෙනත් ගෙදරකට යද්දි ගෙවල් හොයලා දෙන වෙනම ආයතන තියෙනවා. අපිත් ඒ ආයතනය කරා තමයි මේ ගෙදර සිලෙක්ට් කරගත්තේ. අපිට අවශ්‍ය විදිය කිව්වම ඒ අවශ්‍යතාවලට ගලපලා එයාලා අපිට හොඳම ගෙවල් සිලෙක්ට් කරලා දෙනවා. ගෙදර සිලෙක්ට් කරගෙන අවශ්‍ය ලියකේලියට ටිකක් ඉවර කරලා අපිට ගේ ලැබුණට පස්සේ පරණ ගෙදර තිබුණ බඩු අලුත් ගෙදරට ගෙනත් දෙන්නත් වෙනම ආයතන තියෙනවා. අපිත් ඒ විදිහට තමයි අලුත් ගෙදරට බඩු ටික අරගෙන ආවේ. ගෙදරට බඩු ටික ගෙනාවට පස්සේ ඉතින් හිමින් තමයි අපි දෙන්නත් එක්ක එකතු වෙලා ගෙදර සීරම අස්පස් කරලා පිළිවෙලක් කරගත්තේ. ලේසි වුණේ නෑ. ඉතින් ටිකක් අමාරුයි ඒ කාලය. මොකද හැම දෙයක්ම අලුතින්ම මුල ඉඳලම කරන්න ඕන නිසා දෙන්නත් එක්ක එකතු වෙලා හිමින් තමයි ඉතින් කරගත්තේ. අපි දෙන්නම ජපානයේ ෆුල් ටයිම් වර්ක් කරනවා වගේම තමයි අපි දෙන්නගේ ලයිෆ් එකේ දේවලුත් කොහොම හරි බැලන්ස් කරගෙන දෙන්නත් එක්ක මහන්සි වෙලා කොහොම හරි කරගන්නවා ඉතින්. මේ ගෙදර වැඩ ටික වුණත් අපි දෙන ජොබ් එකට යන අතරතුරේ කොහොම හරි ටික කරගත්තා. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනැල්ලාපගේ. මේ තියෙන්නේ අපි දෙන අලුතින් පදිංචියට ආපු අපාර්ට්මන්ට් එක. මේ මුළු අපාර්ට්මන්ට් එකටම නම් තියෙන්නේ ගෙවල් 4යි. උඩ ගෙවල් 2යි, යට ගෙවල් 2යි. අපේ ගෙදරත් තියෙන්නේ උඩ. හරිම ලස්සන නිස්කලංක වටපිටාවක තමයි මේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ. ගෙදර ජනේලයක් ඇරියත් පේන වීව් එක උනත් හරිම ලස්සනයි. මෙතන තමයි අපිට බයිසිකල් දාන්න වෙනම දීලා තියෙන ඒරියා එක. මේ ගෙදරට නම් ඇත්තම කිව්වොත් යතුරක් නැහැ. පාස්වර්ඩ් එකක් තමයි ගහන්න තියෙන්නේ ගේ අපරට යන්න. මේ විදිහට තමයි ගෙදර එන්ට්‍රන්ස් එක තියෙන්නේ. එන තැනම තියෙන්නේ ෂූරැක්ස්. සාමාන්‍යයෙන් ජපාන් ගෙවල් වල ගෙදරට එන තැනම ගෙන්කන් එකේ තියෙන්නේ ෂූරැක්ස්. ඊට පස්සේ පඩිපෙළෙන් උඩට ගියාම තමයි ගෙදර තියෙන්නේ.
මේක ගැනත් ඔයගොල්ලන්ට විශේෂයෙන් කියන්න ඕනේ. මේක අපිට gift එකක් විදිහට හම්බෙච්ච එකක්. මේක අපිට හම්බුනේ අපේ පරණ ගෙදර අපේ අසල්වැසියගෙන්. අපේ පරණ ගෙදරට අල්ලපු ගෙදර හිටියේ සසකිසන් කියලා ජපන් ජාතික ගෑණියෙකුයි. එයාගේ හස්බන්ඩ්නි. එයා අපිට ඇත්තටම ගොඩක් ආදරේ. අපි ඒ ගෙදරින් වෙන ගෙදරකට එනවා කිව්වම එයා ගොඩක් දුක් වුණා. අපි එද්දි තමයි එයා ඒ gift එක අපිට දුන්නේ. තාමත් ඉතින් මතක් වෙනවා එයාව ගොඩක්. මේ ඩෝ එකෙන් ඇතුළට ආපු ගමන්ම තියෙන්නේ කිචන් ඒරියා එකයි, ඩයිනින් ඒරියා එකයි, ලිවිං ඒරියා එකයි. කිචන් එක ගැන කියනවා නම් මම ඇත්තටම ගොඩක් කැමතියි මේ පුංචි කිචන් එකට. සාමාන්‍යයෙන් ජපානයේ ගෙවල් වල කොහොමත් කිචන් ඒරියා එක ගොඩක් ලොකු නැහැ. පොඩි ඒරියා එකක් තියෙන්නේ. කොහොමත් මෙහෙම පොඩි ඒරියා එක කිචන් එක තියෙද්දි හැම දෙයක්ම ළඟ ළඟ වගේ තියෙන නිසා උයද්දිත් ගොඩක් ලේසි. අනිත් එක ජපානයේ මේ කිචන් ඒරියා එක හැදලා තියෙන විදිහ හරිම හුරුබුටි. මම මාරම කැමතියි මේ විදිහේ කිචන් ඒරියා එකකට. අස්පස් කරගන්න ගියත් ගොඩක් ලේසි. හැම දෙයක්ම ළඟ ළඟ තියෙනකොට උයන්න ගියාමත් ගොඩක් ලේසි. අනිද්දේ තමයි මම කැමති මගේ ගේ ඇතුලේ නිතරම මේ වගේ ස්වභාවික පැල හැමතැනම තියෙනවට. ඒ වගේ පැල තියෙද්දී ගයක් ඇතුලේ අමුතු නැචරල් ටච් එකක් තියෙනවා. ස්වභාවික ගතියක් පේනවා. තැනින් තැන කොළ පාටට පේන්න තියෙද්දී ඒක මාර ලස්සනයි මට අනුව නම්. මම නම් ගොඩක් කැමති ඒකේ ඇතුලේ ඒ වගේ පැල තියෙනවට. මෙතන තියෙන වාසයකට නම් මම හැමතිස්සෙම වගේ උත්සාහ කරන්නේ නැචරල් ෆ්ලවර්ස්ම ගෙනත් දාගන්න. සතියකට සැරයක් කොහොම හරි නැචරල් ෆ්ලවර්ස් ගෙනල්ලා මම ඒ වාසයකට දානවා. මේ තියෙන්නේත් මම මගේ ගෙදර ඉන්න ආසම තැනක්. මෙතන ඉර බහින වෙලාවට තමයි ගොඩක්ම ලස්සන. අතන ඈතින් ඉර බහින විදිය ලස්සනට පේනවා. ගෙදරට ලස්සන සන්ලයිට් එකක් වැටෙනවා එතනින්. මාරම ලස්සන තැනක් තමයි එතන. මේ තමයි අපේ බැල්කනි ඒරියා එක. අපි දෙන්න ඉතින් පුළුවන් විදිහට බැල්කනි එකේ පුළුවන් දේවල් ටික ටික වගා කරලා තියෙනවා. ගෙදර උයන්න ඕන කරන කරපිංච පැල එහෙම පුළුවන් විදිහට අපි එතන පැල කරගෙන තියෙනවා. අපි දෙන්න ඉතින් පොඩි හොබි එකක් විදිහටත් එක්ක තියෙන පොඩි ඉඩෙන් හරි ප්‍රයෝජනයක් අරගෙන පොඩියට පුළුවන් දේවල් ටිකක් වගා කරලා තියෙනවා.
මේ ගෙදර රූම්ස් තියෙන්නේ දෙකයි. මේ රූම් එක මම යූස් කරන්නේ මගේ ස්ටඩීස් වලට. මේ තියෙන ක්ලෝසෙට් එකත් යූස් කරන්නේ මගේ ඇඳුම් දාගන්න. මගේ දේවල් තමයි මේ ක්ලෝසෙට් එකේ දාලා තියෙන්නේ. එතනින් එළියට ඇවිල්ලා මේ ඒරියා එකට ආපුවම තියෙන්නේ අනිත් රූම් එකයි, টয়ලට් එකයි, බාත්රූම් එකයි. මේ රූම් එක අපි යූස් කරන්නේ අපේ බෙඩ්රූම් එක විදියට. ඒ බෙඩ්රූම් එකේ නම් අපි වැඩිය මොකුත් දේවල් තියලා නැහැ. බෙඩ්රූම් එකේ අපි බෙඩ් එකයි හස්බන්ඩ්ගේ ටේබල් එකයි විතරයි තියලා තියෙන්නේ. අපි බෙඩ්රූම් එක සම්පූර්ණයෙන්ම කොළ පාට තීම් එකකට තමයි ඩිසයින් කරේ. ඒ නිසා අපි බෙඩ්රූම් එකට හැම දෙයක්ම ගත්තේ කොළ පාටින්. මේ රූම් එකේ තියෙන ක්ලෝසෙට් එකේ තමයි හස්බන්ඩ්ගේ ඇඳුම් හැම දෙයක්ම දාලා තියෙන්නේ.
ඔන්නහම තමයි ඉතින් අපේ ජපානයේ අලුත් පුංචි ගෙදර. ඕගොල්ලෝ අපේ අලුත් ගෙදර ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ආයෙත් අලුත් vlog එකක් අරන් එනකල් ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ආදරෙයි.